වයසට ගිහිල්ලා අතෑරලා දාපු බටු පන්දියක්. ආයිතින් මේ වගේ නම් අස්සනක් ගන්න බෑ. එහෙමද හිතන්නේ? නෑ. මේකේ ආය අස්සන්න ගන්න පුළුවන්. ඒක කරන්න කොහොමද කියලා අද වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලා බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මතක් කරලා channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා. යම් මාත් එක්ක. මුලින්ම මේ ආකාරයට ගහේ අතු කප්පාදු කරන්න ඕන. අඩියක් අඩි එකමාරක් වගේ උසින් ගහේ තියෙන සියලුම අතු කපා ඉවත් කරගන්න එක තමයි වඩා හොඳ. එහෙම කපද්දී මෙන්න මේ වගේ කටර් එකක් භාවිත කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ගහට තුවාල වෙන්නේ නැහැ. ඒ වගේම වැඩෙත් ඉතා පහසුයි. එහෙම කප්පාදු කරන අතු වගාවෙන් ඉවත් කරගන්න එක තමයි වඩා හොඳ. කප්පාදුවෙන් පස්සේ වගාවට හොඳට ජලය සපයන්න ඕන. ඊට අමතරව තනකොළ මර්ධනය අනිවාර්යයි. ඒ සඳහා නිරාතර වල්නාශකයක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදුළු ගාලා අයින් කරගන්න තියෙනවා නම් වඩාත් හොඳයි. මේ ඔබ දකින්නේ කප්පාදුවෙන් සතියකට පසුව වගාව. මේක නම් වල්නාශකයක් තමයි නිරාතර භාවිත කරේ තනකොළ මර්ධනය සඳහා. මේ ඔබ දකින්නේ කප්පාදුවෙන් සති දෙකකට පසු වගාව. පේනවනේ. දැන් අලුත් රිකිලි ඇවිල්ලා ඒ වගේ මල් පිපිලා පළදාව හටගන්න පටන් අරගෙන. දැන් ඔන්න මේ වගාවේ තවත් විශේෂ දෙයක් කරන්න ඕන මේ කාලෙට. ඒ තමයි මුල් කප්පාදුව. ඒක කරන හැටි බලන්නකෝ.
මේ ඔබ දකින්නේ එහෙම මුල් කප්පාදු කරපු වගාව. මුල් කප්පාදු කරපු ගමන්ම අනිවාර්යෙන් මේවට වතුර ගහන්න ඕන. එහෙම නැත්තම් පැල මැරෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ වගාවට පොහොර යොදලා දිලීරනාශක යොදලා කෘමිනාශක යොදලා වගාව නඩත්තු කරගෙන යන්න තියෙන්නේ. එතකොට ආය අලුත් වගාවකින් වගේ පළදාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ කප්පාදු කළා මාසයක් වුණු වගාව. නේද? අතහැරලා දාලා තිබ්බ බටු කොටුව දැන් කොහොමද කියලා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න. මතක් කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. වගාවේ පළදාව දිනනවා.